ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2025 මාර්තු මාස 27 වෙනිදා සිට අප්‍රේල් මාස 3 වෙනිදා දක්වා සතියේ විශේෂ සුබ නැකත් පිළිබඳව තමයි අද අපි වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම සීනුව පොත්තම ක්‍රියාත්මක කිරීමෙන් අප දාන ලග්න පලාපල එසනින් ඔබ වෙත ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා. පළවෙනි අපි කියන්න සූදානම් වන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩ කිරීමට සුබ නැකත් පිළිබඳව. මාර්තු මාස 27 වෙනි බ්‍රහස්පතින්දා උදේ 8:15ට උතුරු දිශාව බලා සුබයි. මාර්තු මාස 28 වෙනි සිකුරාදා උදේ 8:23ට උතුරු බලා සුබයි. මාර්තු මාස 29 වෙනි සෙනසුරාදා උදේ 9:25ට දකුණු බලා සුබයි. මාර්තු මාස 31 සඳුදා උදේ 9:53ට නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස පළවෙනි අඟහරුවාදා උදේ 8:23ට නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස දෙවන බදාදා උදේ 8:23ට උතුරු බලා සුබයි. අප්‍රේල් මාස තුන්වන බ්‍රහස්පතින්දා උදේ 6:10ට උතුරු බලා සුබයි. ඒ වගේම විවිධ සුබ කටයුතු ආරම්භීමට සුබ නැකත් පිළිබඳව තමයි මා මේ දැන් සඳහන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මාර්තු මාස 27 බ්‍රහස්පතින්දා උදේ 8:15ට සිට 8:27 දක්වා උතුරු බලා සුබයි. මාර්තු මාස 28 උදේ මාර්තු මාස 28 සිකුරාදා උදේ 8:23 සිට 8:35 දක්වා උතුරු බලා සුබයි. මාර්තු මාස 28 සෙනසුරාදා උදේ 9:25 සිට 9:37 දක්වා දකුණු බලා සුබයි. මාර්තු මාස 31 සඳුදා උදේ 9:53 සිට 10:05 දක්වා නැගෙනහිර දිශාව බලා සුබයි. අප්‍රේල් මාස 1 අඟහරුවාදා උදේ 8:23 සිට 8:35 දක්වා නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස 2 බදාදා උදේ 8:20 සිට 8:32 දක්වා උතුරු බලා සුබයි. අප්‍රේල් මාස 3 වන බ්‍රහස්පතින්දා උදේ 6:10 සිට 6:22 දක්වා උතුරු බලා සුබයි. ඒ වගේම මා මේ දැන් සඳහන් කිරීම බලාපොරොත්තු වෙන්නේ තරංකාරීත්වය මත කරනු ලබන විවිධ කටයුතු සඳහා පිටත්ව යාමට සුබ නැකත් සහ දිනයන් පිළිබඳව. මාර්තු මාස 27 බ්‍රහස්පතින්දා උදේ 9:26ට දකුණු පාය පෙරට තබා උතුරු බලා පිටත්ව යාම සුබයි. මාර්තු මාස 28 සිකුරාදා උදේ 10:14ට වම් පාය පෙරට තබා උතුරු බලා පිටත්ව යාම සුබ වෙනවා. මාර්තු මාස 30 බ්‍රහස්පතින්දා උදේ 8:56ට දකුණු පාය පෙරට තබා දකුණු බලා පිටත්ව යාම සුබ වෙනවා. අප්‍රේල් මාස 2 බ්‍රහස්පතින්දා උදේ 8:40ට වම් පාය පෙරට තබා උතුරු බලා පිටත්ව යාම සුබ වෙනවා. ඒ වගේම මා මේ දැන් සඳහන් කිරීම බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ හිසකෙස් කැපීමට සුබ දිනයන් සහ සුබ නැකත් පිළිබඳව. මාර්තු මාස 27 බ්‍රහස්පතින්දා උදේ 8:15ට උතුරු බලා සුබයි. මාර්තු මාස 28 සිකුරාදා උදේ 8:23ට උතුරු බලා සුබයි. මාර්තු මාස 29 සඳුදා උදේ 9:25ට දකුණු බලා සුබයි. මාර්තු මාස 31 සඳුදා උදේ 9:53ට නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස 2 බදාදා උදේ 8:20ට උතුරු බලා සුබයි. අප්‍රේල් මාස 3 බ්‍රහස්පතින්දා උදේ 6:10ට උතුරු බලා සුබයි. ඒ වගේම මා මේ දැන් සඳහන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට බත් කැවීමට සුබ නැකත් සහ දිනයන් පිළිබඳව. පිරිමි ළමයින්ට උපතින් 10ත් 12ත් ඉරත්තේ මාසවලද ගැහැණු දරුවන්ට උපතින් මාස 9ත් 11ත් යනාදී ඔත්තේ මාසවලදී බත් කැවීම කරනු ලබනවා. මාර්තු මාස 27 බ්‍රහස්පතින්දා උදේ 8:15ට උතුරු බලා සුබයි. මාර්තු මාස 28 සිකුරාදා උදේ 8:26ට උතුරු බලා සුබයි. මාර්තු මාස 29 සෙනසුරාදා උදේ 9:28ට දකුණු බලා සුබයි. මාර්තු මාස 31 සඳුදා උදේ 9:53ට නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස 1 අඟහරුවාදා උදේ 8:23ට නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස 22 බදාදා උදේ 8:31ට උතුරු බලා සුබයි. අප්‍රේල් මාස 3 බ්‍රහස්පතින්දා උදේ 6:11ට උතුරු බලා සුබයි. ඒ වගේම මා මේ දැන් සඳහන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ලදරුවන්ගේ කන් විදීමට සුබ නැකත් සහ දිනයන් පිළිබඳව. ලදරුවා ඉපදී 10න් පසු දින 10න් පසු ඉරත්තේ දිනවල මාසවල වර්ෂවලදී කන් විදීම සිදු කරනු ලබනවා. මාර්තු මාස 27 බ්‍රහස්පතින්දා උදේ 8:15ට උතුරු බලා සුබයි. මාර්තු මාස 28 උදේ සිකුරාදා උදේ 8:26ට උතුරු බලා සුබයි. අප්‍රේල් මාස 2 බදාදා උදේ 8:20ට උතුරු බලා සුබයි. අප්‍රේල් මාස 3 බ්‍රහස්පතින්දා උදේ 6:10ට උතුරු බලා සුබයි.
ඒ වගේම මා මේ දැන් සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ ලොතරැයි මිලදී ගැනීමට සුබ නැකත් සහ දිනයන් පිළිබඳව මාර්තු මාස 27 බ්‍රහස්පතින්දා උදේ 8:15 වන සිට 8:27 දක්වා උතුරු බලා සුබයි. මාර්තු මාස 28 සිකුරාදා උදේ 8:23 සිට 8:35 දක්වා උතුරු බලා සුබයි. මාර්තු මාස 29 සෙනසුරාදා උදේ 9:25 සිට 9:37 දක්වා දකුණු බලා සුබයි. මාර්තු මාස 31 අඟහරුවාදා උදේ 9:53 සිට 10:05 දක්වා නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස පළවෙනි අඟහරුවාදා උදේ 8:23 සිට 8:35 දක්වා නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස 2 බදාදා උදේ 8:20 සිට 8:32 දක්වා උතුරු බලා සුබයි. අප්‍රේල් මාස 3 වන බ්‍රහස්පතින්දා උදේ 8:10 සිට 6:22 දක්වා උතුරු බලා සුබයි. මා මේ දැන් සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ එක් එක් ලග්නවලට සුබ දවස් පිළිබඳව. මේෂ ලග්නයට සුබ දවස් විදියට ඉරිදා අඟහරුවාදා සෙනසුරාදාද ජය අංකයන් ලෙස අංක 1 2 5ද පෙන්눔 කරනවා. මුෂම ලග්නයේ උපන්න ඔබට සුබ දවස් විදියට බදාදා සිකුරාදා ඉරිදාද ජය අංකයන් ලෙස අංක 3 5 6 පෙන්눔 කරනවා. මිථුන ලග්නයේ උපන්න ඔබට සුබ දවස් විදියට බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදාද ජය අංකයන් ලෙස අංක 3 5 බිඳුව පෙන්눔 කරනවා. කටක ලග්නයේ උපන්න ඔබට සුබ දවස් විදියට අඟහරුවාදා සහ සිකුරාදාද ජය අංකයන් ලෙස අංක 2 7 9 අංක පෙන්눔 කරනවා. සිංහ ලග්නයේ උපන්න ඔබට සුබ දවස් විදියට අඟහරුවාදා බදාදා සිකුරාදාද ජය අංකයන් ලෙස අංක 1 සහ අංක 4 පෙන්눔 කරනවා. කන්‍යා ලග්නයට සුබ දවස් විදියට බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදාද ජය අංකයන් ලෙස අංක 2 3 5 7 යන අංක පෙන්눔 කරනවා. තුලා ලග්නයට සුබ දවස් විදියට අඟහරුවාදා බදාදා සිකුරාදාද ජය අංකයන් ලෙස අංක 3 සහ අංක 8ද පෙන්눔 කරනවා. වෘශ්චික ලග්නයේ උපන්න ඔබට සුබ දවස් විදියට ඉරිදා සවුන්දා බ්‍රහස්පතින්දා යන අංක දිනයන් පෙන්눔 කරන අතර ජය අංකයන් ලෙස අංක 1 2 4 5 7 යන අංක පෙන්눔 කරනවා. ධනු ලග්නයේ උපන්න ඔබට සුබ දවස් විදියට ඉරිදා බදාදා සිකුරාදා දිනයන් පෙන්눔 කරන අතර ජය අංකයන් ලෙස අංක 1 සහ අංක 4 පෙන්눔 කරනවා. මකර ලග්නයේ උපන්න ඔබට සුබ දවස් විදියට අඟහරුවාදා බදාදා සිකුරාදා යන දිනයන් පෙන්눔 කරන අතර ජය අංකයන් ලෙස අංක 6 8 9 යන අංක පෙන්눔 කරනවා. කුම්භ ලග්නයට සුබ දවස් විදියට බ්‍රහස්පතින්දා සිකුරාදා යන දිනයන් පෙන්눔 කරන අතර ජය අංකයන් ලෙස අංක 3 8 9 යන අංක පෙන්눔 කරනවා. මීන ලග්නයට සුබ දවස් විදියට අඟහරුවාදා බ්‍රහස්පතින්දා යන දිනයන් පෙන්눔 කරන අතර ජය අංකයන් ලෙස අංක 5 සහ අංක 9 පෙන්눔 කරනවා. මම මේ දැන් සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ දීවර කර්මාන්තයට අදාළව විවිධ සුබ කටයුතු ආරම්භීමට සුබ දිනයන් සහ සුබ නැකත් පිළිබඳව. මාර්තු මාස 27 බ්‍රහස්පතින්දා උදේ 8:15ට උතුරු බලා සුබයි. මාර්තු මාස 28 සිකුරාදා උදේ 8:23ට උතුරු බලා සුබයි. මාර්තු මාස 29 සෙනසුරාදා උදේ 8:09:25ට දකුණු බලා සුබයි. මාර්තු මාස 31 සවුන්දා උදේ 9:53ට නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස 1 අඟහරුවාදා උදේ 8:23ට නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස 2 බදාදා උදේ 8:20ට උතුරු බලා සුබයි. අප්‍රේල් මාස 3 බ්‍රහස්පතින්දා උදේ 6:10ට උතුරු බලා සුබයි. ඒ වගේම මා මේ දැන් සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ මැණික් කර්මාන්තයට අදාළ සුබ කටයුතු ආරම්භ කරන්න සුබ නැකත් සහ සුබ දිනයන් පිළිබඳව. මාර්තු 27 බ්‍රහස්පතින්දා උදේ 8:17ට උතුරු බලා සුබයි. මාර්තු 28 සිකුරාදා උදේ 8:23ට උතුරු බලා සුබයි. මාර්තු 29 සෙනසුරාදා උදේ 9:53ට දකුණු බලා සුබයි. මාර්තු මාස 31 සවුන්දා උදේ 9:55ට නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස 1 අඟහරුවාදා උදේ 8:23ට නැගෙනහිර බලා සුබයි. අප්‍රේල් මාස 2 බදාදා උදේ 8:20ට උතුරු බලා සුබයි. අප්‍රේල් මාස 3 වෙනි බ්‍රහස්පතින්දා උදේ 8:10ට උතුරු බලා සුබයි. ඒ වගේම මා මේ දැන් සඳහන් කිරීම බලාපොරොත්තු වන්නේ මේ සතිය තුල රාහු කාලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. ඉරිදා 4:30 සිට 6 දක්වා, සවුන්දා 7:30 සිට 9 දක්වා, අඟහරුවාදා 3 සිට 4:30 දක්වා, බදාදා 12 සිට 10:30 දක්වා, බ්‍රහස්පතින්දා 1:30 සිට 3 දක්වා, සිකුරාදා 10:30 සිට 12 දක්වා, සෙනසුරාදා 9 සිට 10:30 දක්වා. මෙම කාලයන් දිවා රාත්‍රී දෙකටම පොදු බව මතක තබා ගන්න. ඒ වගේම මා දැන් සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම සතිය තුල මරු සිටින දිශාවන් පිළිබඳව. ඉරිදා උතුරු දිශාව, සඳුදා වයඹ දිශාව, අඟහරුවාදා බස්නාහිර දිශාව, බදාදා නිරද දිශාව, බ්‍රහස්පතින්දා දකුණු දිශාව, සිකුරාදා ගිනිකොන දිශාව,
සෙනසුරාදා නැගෙනහිර දිසාව ලෙස තමයි මරු සිරින්නේ. එම නිසා එම දිනයන්හි එම දිසාවන් සුබ කටයුතු සඳහා යොදා නොගන්නවා නම් තමයි වඩාත් සුබදායක වන්නේ. මෙවැනි ලග්න පලාපල සහ වැදගත් වීඩියෝස් දිනපතා නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වූ සුබදායක දිනයක් වේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.